හිස්පුරුෂය දාරුණ විෂ ඇති ආශී විෂයකුගේ මුකේහි ස්වකීය අංගජාතය බහාලන ලද්දේ නම් මැනවි. වැඳිරියගේ අංගජාතයෙහි ස්වකීය අංගජාතය බහාලන ලද්දේ නොමැනවි. හිස්පුරුෂය කෘෂ්ණ සර්පයකුගේ මුකේහි ස්වකීය අංගජාතය බහාලන ලද්දේ මැනවි. වැඳිරියගේ අංගජාතයෙහි ස්වකීය අංගජාතය බහාලන ලද්දේ නොමැනවි. හිස්පුරුෂය ඇවිලගත් හාත්පසින් නැවිලගත් ගිනිදැල් සහිත වූ අඟුරු වලක ස්වකීය අංගජාතය බහාලන ලද්දේ මැනවි. වැඳිරියගේ අංගජාතයෙහි ස්වකීය අංගජාතය බහාලන ලද්දේ නොමැනවි. ඒ කවරෙහින යත් හිස්පුරුෂය ඒ හේතුවෙන් මරණයට හෝ පැමිණෙන්නේය. මරණය වැනි දුකකට හෝ පැමිණෙන්නේය. ඒ හේතුවෙන් කාබුන් මරණින් මතු සැපෙන් පහ වූ දුගති වූ විවසව පතිතවන්නා වූ නිරයට නොපැමිණෙන්නේය. හිස්පුරුෂය මේ හේතුවෙන් කාබුන් මරණින් මතු සැපෙන් පහ වූ දුකට පිහිට වූ විවසව පතිතවන නිරයට පැමිණෙන්නේය.